අඬා අඬා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියලා හිස අත ගෑවා. ඇයි චුල්ලපන්තක අයියා ගෙදර යන්න කිව්වා. මගේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් දිහා බලනකොට සංසාරේ හිතපු ඔක්කොම ටික පේනවා. ඔබ යම් දෙයකට කලකිරිලා නම් දවසක් හරි බස් ස්ටෑන්ඩ් එකේ වෙන්න පුළුවන්. දුම්රිය පොලේ වෙන්න පුළුවන්. ඉන්න කාමරේදීන් වෙන්න පුළුවන්. රැකියාව කරන තැනක වෙන්න පුළුවන්. පන්සලක වෙන්න පුළුවන්. කොහේ හරි තැනක ඔබ කලකිරිලා නම් කෙලෙසයකට ඒක බුදුරජාණන් වහන්සේට පේනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා දවසක් මේ චුල්ලපන්තක අතීතේ රජ කෙනෙක් වෙලා ඉද්දින් ලස්සන ඇඳුමක් කිලිටි වෙනවා දැකලා මේ ඇඟ නිසා මේවා කිලිටි වෙනවනේ කියලා කලකිරිලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සුදු වස්ත්‍රයක් මවලා කිව්වා මේ කල්ලා මේක කිලිටි වෙන්න දෙන්නේ නැහැ කියලා මේක අත ගන්න කියලා. මෙහෙම අතක ගයිනකොට අර කලකිරුණ සංඥාව මේකට එකතු වුණා. එහෙම හිත සංසුන්දුනා. ධර්මය අහපු කෙනෙන්නේ නිකලෙස් වුණා. ඔබ යම් දෙයකට ඇත්තටම කලකිරුණොත් සමහරට ඒකම ඔබට නිවනට උපකාර වෙනවා. බුදුරු ඒවා දකිනවා. බුදුරජාණන් වහන්සේට වැහිච්ච දෙයක් නැහැ. උන්වහන්සේ අනාවරණ ඥාණයෙන් යුක්තයි. අනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ජීවමානව වැඩ හිටියනම් අද වැඩ හිටියනම් මෙතන ඉන්න ගොඩාක් අය මඟපල් ලබලා. ඒකයි අපිට බුද්ධ කාලේ අහිමි වීමේ අභාග්‍ය. උන්වහන්සේ දන්නවා ඒ දේ. අහලා නැද්ද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියනවා අසුභ භාවනාව වඩන්න. එයන් රාගෙ වැඩි. ඒ නිසා අසුභේ වඩන්න කිව්වා. පිළිහිටන්නේම නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නන්න ගියා. බුදුරජාණන් වහන්සේට පේනවා කිනාගේ සසර. කල්පනා කරපු විදිය පේනවා සසරේම. දවසක් මෙයා පොකුණක් ළඟ ඉඳගෙන ඉන්නකොට කල්පනා කර කර ලස්සන නෙළුමක් අවුවට එහෙම ටික ටික පරවෙලා යනවා දැකලා. ඒතර මේ මිනිසයා කල්පනා කළා මෙහෙමත් වෙනවනේ අප්පා ජීවිතවලට අපේ ජීවිතවලටත් සොඳුරුව තියෙන අවසානයේ ඔක්කොම නැසී වෙනසී යනවා කියලා කල්පනා කළා සංසාරී දවසක. බුදුරජාණන් වහන්සේ යාට කිව්වා ඔයා භාවනා කරන්න අවශ්‍ය නැහැ වොම. මෙන්න මේ මල දිහා බලන්න කියලා නෙළුම් මලක් දුන්නා. මෙයා සංසාරේ ගොඩාක් රත්තරන් වැඩ කරපු නිසා දුන්නේ රත්තරන් නෙළුම් මලක්. ඉතින් ගිහිල්ලා මේක දිහා බලා ඉන්න කිව්වා. අද කාලේ ඔහොම එකක් කළා නම් කොච්චර ආඩාපාලි කියයිද? නෙළුම් මල දිහා බලන ටික අර ඉර්ධියෙන් නෙළුම් මල එන්නේ පර වෙලා ගියා. අර සංසාරේ හිතපේක සම්බන්ධ වුණා. නිකලෙස් වුණා. රාගයෙන් මුලා වෙලා තම තමන්ගේ හිත රාගයට යට වුණාට පස්සේ තනි තනියෙන් තම තමන් කරන දේවල් දැක්කොත් හිතුවොත් චී කියලා හිතෙන තරම් යම් දවසක ඒ රාගේ චී කියලා ඇත්තටම හිතලා නම් විරාගී වෙන්න ඒ සිතවිල්ල වටිනවා. රාගෙන් හිතපු සිතවිලි ලක්ෂයකට වැඩිය ඒ සිතවිල්ල වටිනවා විරාගී වෙන්න. තරහෙන් බැනපු දේවල් තරහෙන් කරපු දේවල් තරහෙන් වෙවුලන හැටි මූණ අඳුරු වෙලා යන හැටි ළඟ තියෙන එකෙන් ගහන හැටි නොයෙක් නරක වචන අරන් බයින හැටි සිහි කළොත් රාග තරහ ඇත්තටම තිත්ත වුණොත් මේක එපා මං කවද්ද මේ තරහෙන් නිදහස් වෙන්නේ කියලා යම් දවසක වීත දෝෂී වෙන්න ඒක උපකාරයි. තම තමන්ගේ මෝඩකම් ගැන තම තමන්ම සිහි කරලා කලකිරුණොත් තම තමන්ගේ මෝඩකම් හදාගන්න ඒක උපකාරයි. ඒ නිසා වැරද්දට කෙනෙක් යොමු වෙලා තියෙන්න පුළුවන්. මහා බෝධිසත්වෝ පවා අර ගණිකාවක් ළඟට ගිහිල්ලා සංසාරේ කහවණු 10 දිදී හිටියා. මට්ටු වුණා දවසක බෙල්ලෙන් එළියට දාලා හදලා දාලා මට්ටු වෙනවා නම් හොඳයි. නුවණැත්තාට මට්ටු වෙනවා තරම් දෙයක්. උපක ආජීවකයා ඉස්සරහට එනකොට එත වෙන බුදුරජාණන් වහන්සේට දහම් දෙසන්න තිබ්බනේ උපකට.
කාරණා දෙකක් නිසා ධර්මයේ දේශනා කළේ නැහැ. එකක් ඉස්සල්ලාම බණ අහන පිරිස වෙනයි. අනිත් එක තමයි උපකට ඥානෙ ඉන්නේ මට්ටු වෙන්න ඕන ගෑනුවෙක්ගෙන්. ඒ නිසා උපක එක හිතවත් වෙලා උපක යැව්වා. ගිහිල්ලා අර කලුගෙන් බැනුම් අහගෙන තිත්ත බැනුම් අහගෙන එපා වෙලා ආවා. එදාට දහම් දෙසුව අවබෝධ කළා. මම මේ කියන්නේ අවබෝධයෙන් කෙලෙස් වලට කලකිරීම අවශ්‍යයි නිවන පිණිස. ඔය වගේ වැඩපිළිවෙලක යෙදීමෙන් නිවන උපදින්නේ අටපිරිකර පූජා කර කර සාදු කීමෙන් නෙවෙයි. මේ වනාහි විදර්ශනාවයි. මේ වනාහි ප්‍රඥාවයි. මේ වනාහි ඥානයයි. මේ වනාහි හැකියාවයි. කෙලෙස් වලට ගරහන්න පුළුවන් බව. පින්කමකට ගිහිල්ලා නම කියවෙන්නේ නැතකොට මගේ නම කිව්වේ නෑ කියලා හිතනවට වැඩිය හොඳ නැද්ද? මගේ නමට මං කොච්චර ආස වෙලාද මෙතන. චීක් මේ නම කියව ගන්න එක කියලා චී කියලා හිතනොත් සංසාර ඒව පුරුද්දට යනවා. ඊට පස්සේ ඉක්මනට කෙලෙස් අත්හරින්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් සාරිපුත්තයන් වහන්සේ ඔහොම කලකිරිලා තිනවනේ සසරේ කෙලෙස් වලට. ඒතර කෙලෙස් වලට කලකිරීම ගැන කවර කතාවද? උන්වහන්සේ නිකෙලෙස් වෙලා ඉන්න ජීවිතේ. රහතන් වහන්සේ නමක් වුණ ජීවිතේ. උන්වහන්සේ කැවුම් වළඳනකොට එක උන්වහන්සේ නමක් කිව්වා කැවුම් වලට ආස නැත්තේ කවුද ඉතින් කියලා. මෙහෙම කාටට මේ ගන්න උන්වහන්සේ වළඳන්න උඩට ගත්ත කැවුම් ගෙඩිය එහෙම්ම තිබ්බා. පිරිනිවන් පානකල් කැවුම් වළඳලා නැහැ. අපේ ජීවිත දිහා බලන්න කොච්චර එපා කිය බැන බැන ආයේ පස්සේ යනවාද? උඹ නම් එපා කියලා ආයේ කොච්චර මැසේජ් යවනවාද? එපා නොවන බව. කෙලෙසේ එපා කරගන්න ඇතුලේ. ඒක සෑහෙන වටිනවා නිවනට. පොඩි වෙලාවක් තුල කිව්වට බොහෝ කාලයක් සැප පිණිස කුසල් පිණිස බුද්ධ ශාසනයේ පිහිට පිණිස පවතින දහම් පරයයක් ඔය කිව්වේ. කොන්ද පන තියෙන්න ඕන මේකට. ලාමකකම එපා කරගන්න ඕන. යම් ක්ලේශයකට කලකිරුණොත් ඒවම ඔබට නිවනට උපකාරයි. ඒ නිසා තරහ, වෛර, ක්‍රෝධ, මාන, ඉරිසියා, බැඳීම, හිතන එක නතර කරගන්න බැරිම පොඩි දේ නැවත නැවත හිතා ඉන්නේවා චී කියලා හිතන්න ඕන. ඇයි මට මේ පොඩි දේ නැවත නැවත හිතෙන්නේ කියලා. අන්න යම් දවසක මේවා එපා වෙනවද? කලකිරීම කියලා ඇද්ද එකක්. නිබ්බිදාව කියලා යමක් ඇද්ද? ඒ නිවනට උපකාරයි. කොහේ හරි පින්වන්තෙක් ඇති. වරදින් වලකින ඉන්නවා. ඔන්න මම අඳුරන පුතෙක් හිටිය අපේ ස්වාමීන් වහන්සේ නමක්ගෙන් බොනවලු හරියට. දවසක් මට කිව්වා මෙයා බොනවා මේ බීලා අන්න රණ්ඩු වෙලා ඉස්පිරිතාල නවතලා පිරික් කියන. මං කෝ බීපේ උන්න පිරික් කියන්න මං යන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න දැන් සතියකින් දෙකකින් විතර සුව වුණා. මාසෙකින් විතර මට ගමනක් යන්න වෙලා වාහනයක් නැතුව හොයනකොට ඔන්න අර පුතාගේ ගෙදර වාහනේ තියෙනවා කියලා ඒ පුතා දැන් අර බොන පුතා වාහනේ අරන් ආවා. ඒතර මම අකමැත්තෙන් වාහනේට නැංගා. ඇයි මම පිරික් කියන්නවත් ගියේ නැහැ. යන ගමන් ටික ටික මම කතා කර කර ගියා. මට කරබාන ඉන්න බෑනේ. ඊට පස්සේ කතා කර කර ගියා. ආපහු දවසක් ගමනට එකතු වුණා. එදා පළවෙනි දවසේ බීම නැවැත්තුවාමයි. අද වෙන්නත් නැහැ. පින් තියන අයටත් එහෙම වෙන්න පුළුවන්. නරකයි කියලා අන් අය මේ හංවඩු ගහන්න පුළුවන්. නමුත් ඔවුන් වැරද්දෙන් අත්මිදුනොත් ඇතුලේ තියෙන පින ඉක්මනට එනවා. ඔබ යම් මේ ධර්මය අහන ලෝකෙ කොතනක හරි කෙනෙක් වැරද්දකට යොමු වෙලා ඉන්නවා නම් ඉක්මනට ඔකින් ගැලවෙන්න බලන්න. ඔබගේ පිනේ උල්පතක් මතුවනවා වගේ. උල්පතක් මතුවනවා වගේ. ඒ නිසා ක්ලේශයට ගරහලා කුසලයට කැමති වෙලා
බුදු සසුනේ පිහිට ලබා ගන්න පින්වන්ත පිරිසක් වෙන්න ඔබට වාසනාව උදා වේවා. ඒ නිසා ඔය කියපු දහම් පරයය නැවත නැවත සිහි කරන්න. හරි උපකාරයි. කෙලෙස් එපා වෙන එක. තම තමන්ගේ මෝඩකම් එපා වෙන එක. මට්ටු වෙන එක. යමකින් මට්ටු වුණාට පස්සේ සාප කරන්න එපා. ඒ මට්ටුව මට්ටුවක් කරගන්න. තමන්ට හැදෙන්න. වැටි වැටි හැදෙන වැටි වැටි නැගිටින ළමෙක් වගේ. වැටෙන තැනින් නැගිටින්න. ඔබ යම් දවසක අන් අයට පවා අත දෙන කෙනෙක් වෙයි.